යකා රවට්ටනවා දැන්. අද බොහෝ ක්‍රිස්තියානි අය රවටිලා ඉන්නේ මෙන්න මේ විදියට. අයියා හොඳට අහගන්න. පේන කියන ගෑණි සාමුවෙල්ව ගෙන්නනවලු දැන්. මැරිච්ච සාමුවෙල්ගේ ආත්මේ දැන් එනවලු. ඒ ආත්මේ ආපුවම පේන කියන ගෑණිම හිතුවා මේක සාමුවෙල් තමයි ඔයි කියලා. සාවුල් රජතුමාත් හිතුවා මේ සාමුවෙල්ම තමයි කියලා. ඒ මදුවට අද ඉන්න සමහර ක්‍රිස්තියානි අයයි පාස්ටර්ලකුත් හිතනවා නෑ ආවේ සාමුවෙල් තමයි කියලා. යකා ආවේ. ඇයි ඒගොල්ලෝ ඔක්කොම එහෙම හිතුවේ? ඌ ඇවිල්ලා ඇත්ත ප්‍රොෆට් සැමුවෙල් වගේම කතා කරානේ. අදත් එහෙම තමයි. සමහර අය බල ඉන්නවා. අන්න කියයිද නැද්ද කිව්වා. නෑ මම අදටත් කියන්නේ අදත් බොහෝ ක්‍රිස්තියානි අය සමහර සාමුවෙල්ලා පස්සෙන් යන්නේ අර ආත්මය ඒ යකා සාමුවෙල් වගේම කතා කරන නිසා. අප්‍රිකාවේ ප්‍රොෆට්ලා තමයි වැඩි ජනගහණයට වඩා. අනික ඒ අනාවැකිත් ඇත්ත වෙනවා. යකා ඇවිල්ලා සාවුල්ට කියනවා ඇයි ඔයි මාව කරදර කරේ මගේ විවේකයෙන් මගේ නිින්දෙන් ඇයි ඔයි නැගිටින්නේ. ඊට පස්සේ ඌ හෝලි ටෝක් එකක් දානවා. මේ බලන්න මේ යකා ඇවිල්ලා සාවුල්ට කියනවා උඹ දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව ඉඳලා තියෙන්න ඕනේ නේ. තෝ අවංකව හිටියේ නෑනේ. අර ඇත්තටම සාමුවෙල් ආවනම් කොහොමද කතා කරන්නේ? මේ වගේ කතා කරනවා. ඊට පස්සේ යකා කියනවා හෙට මේ වෙලාවට උඹත් මගෙත් එක්ක ඉඳී. අනාවැකියා. ඒ කියන්නේ උඹ මැරෙයි කියලා. ඇත්තටම පහුවදා සාවුල් මැරුණා. ඒ නිසා අදටත් සමහර ගොන් හරක් හිතනවා ඒ ආවේ ඇත්තටම සාමුවෙල්. මම කියන්නේ ඔයගොල්ලන්ට ඔය ප්‍රොපසි කියන ඒවා ඇත්තද නැත්තද කියලා බලන්න එපා. යකාට පුළුවන් නියමට අනාගතය ගැන කතා කරන්න. try එකක් දෙනවා නම් යන්න වැවරවුමට. එක්සර්සයිස් පොතක් තියාගෙන පෑනක් තියාගෙන ඒකේ ඉන්නවා. බලපකමක් මේ එන්න. නම්බරයක් හිතන්න. මේකද? දැකලා තියෙනවද මං කියන එක හරිද නැද්ද? දේව ධර්මයේ දැනගන්න යක්ෂයාට අනාගතය දන්නේ නැහැ. අපිට වඩා ඔහු බොහෝ දේවල් දන්න නිසා හොඳට ගෙස් කරන්න පුළුවන්. අන්තිමට පේන කියන ගෑණි ළඟට ගිහිල්ලා සාවුල් අනාගතන්නේ හලෝ. ඔබගේ ප්‍රශ්න වලට විසඳුම ලබා ගන්න වැරදි තැන් වලට ඔබ යනවද? වැරදි අයගේ දේශනා අහනවද? වැරදි සභාවන්ට යනවද? අද ගොඩ දෙනෙක් යන්නේ වැරදි තැන් වලටයි දන්නවද? එතනට ගියාම මට දේවල් වෙනවා. සුව වෙනවා. සඵලත්වය ලැබෙනවා. ප්‍රශ්න විසඳෙනවා. මගේ අනාගතේ මං කරන්න ඕන දේවල් මට කියලා දෙනවා. සාවුල් කරපු ඒ දේම අද බුහාය කරනවා. දෙවියන් වහන්සේ අද අපිට කියන්නේ මොනවද දන්නවද? පටන් ගන්න විදිය නෙවෙයි වැදගත්. අපිට කියන්න පුළුවන් ඉස්සර මම මෙහෙම කරා. සමහර අය සේවය කරන අය සේවය කරපු අය කියනවා. ඉස්සර මම අර සේවය කරා. මේ සේවය කරා. ඉස්සර කතා දැන් ගේන්න එපා. අවසානය කොහොමද ඉවර කරන්න කියන එක තමයි වැදගත්. එදා සාවුල් නිහතමානී පුද්ගලයෙක් හැටියට පටන් ගත්තා. උඩඟු වුණා. ඔක්කොම නැති කරගෙන ඔටුන්නත් නැති කරගෙන තමයි මැරුණේ. මම හිතනවා මට දන්නේ නැහැ මේක බයිබලෙන් ඔප්පු කරන්න බෑ. මම හිතනවා සාවුල් රජතුමා ස්වර්ගයට යන්නේ නැතුව ඇති. ගිහින් නැතුව ඇති. මොකද එයා මැරුණේ දෙවියන් වහන්සේ නැති කෙනෙක් හැටියට. දෙවියන් වහන්සේ ඉන්න පුද්ගලයෙක් හැටියට පටන් අරගෙන දෙවියන් වහන්සේ නැති පුද්ගලයෙක් හැටියට මැරුණා. අලුත් කිවිසුමේ සාවුල් දෙවියන් වහන්සේගේ විරුද්ධකාරයෙක් හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ හතුරෙක් හැටියට පටන් ගත්තා. උඩඟු වෙන්න එයාට ඕන තරම් දේවල් තිබ්බා. යටහත් වෙන්න පටන් ගත්තා. පාවුල් වුණා යා. ඒ කියන්නේ පොඩි මම පොඩි. මම හැම අපෝස්තලවරයෙකුගෙන්ම මම සුළුම කෙනා කියලා එයා කියනවා. නමුත් පෞකාරයන්ගෙන් මම තමයි ලොකුම පෞකාරයා කියලා කියනවා. මම හැම කෙනාටම වඩා පුංචි කියලා නිහතමානීව යටහත්ව ඉඳලා එයාගේ අවසානයේ එයා ස්වර්ගයට නිකන් ගියේ නෑ. එයාට උටුන්නකුත් ලැබෙනවා.